ඊර්ෂ්‍යාවට ආහාරය. ඒක හරි පුදුම දෙයක් නේ. මෙතෙන්දී තමන් ඊර්ෂ්‍යා කරන මිනිස්සයා යම් තාක් දුරට දුකටපත් වෙනවනම් ඒ මිනිස්සයාගේ වස්තු සම්පත් විනාශ වෙලා යනවා. නැති බංගස්ථාන වෙලා යනවා. ඒ මිනිස්සයා පොළොවට සමතලා වෙලාම යනවනම් අන්න අර ඊර්ෂ්‍යා කරන මිනිස්සයට ඇති වෙන ලොකු සතුටක් හිතට. ඒක මහා අපි කිව්වොත් නේ අර කාලකන්ණි සතුටක් වගේ එකක්. හිතට ලොකු සතුටක් ඇති වෙනවා. මොකක් නිසාද ඇති වෙන්නේ? අර පුජ්‍යලයා විනාශ වීම නිසා. ඒ පුජ්‍යලේ වස්තු සම්පත් ටික නැති වෙලා ගියා. හරියම්බ කරගත්තු දේවල් ටික නැති වෙලා ගියේ. මොකක් හරි වෙලා ගම් වතුරට හරි වෙන ස්වාභාවිකයන් නිසා හරි හොරු අරගෙන හරි මොකක් නිසා හරි විනාශ වෙනකොට අන්න ඊර්ෂ්‍යාවෙන් බලව පුජ්‍යලට ඇති වෙන ලොකු සන්තෝෂයක්. ඒක තමයි මේ මිනිස්සෙගේ ආහාරය. ඊර්ෂ්‍යාවට ආහාරය වැටුනහම ඒ මිනිස්සෙට සතුටුයි. වැටෙන්න තියෙන ආහාරය මොකද? අර මිනිස්සය නැති බංගස්ථාන වෙලා එන්නේ. අන්න ඊර්ෂ්‍යා කරන පුජ්‍යලයට අර මිනිස්සයා එන්න දියුණු වෙනකොට දියුණුවටපත් වෙනකොට වස්තු සම්පත් තව තව ලැබෙනකොට අර දැඩි ඊර්ෂ්‍යාවකින් පෙළෙන මිනිස්සට ආහාර නැති වෙලා යනවා. ඊර්ෂ්‍යාවට ආහාර නැති වුණාම ඊර්ෂ්‍යාවෙන් ඒ පුජ්‍යලයා පෙළෙන්න ගන්නවා. ඇඟේ ලේ ධාතු පවා අපිරිසුදු වෙනවා. ඒක මහා බලවත් අකුසලයක්. ඒකට මේක අකුසල චෛතසිකයක්. ඊර්ෂ්‍යාව කියලා කියන්නේ. මේ යම් පුජ්‍යලයක ඊර්ෂ්‍යාවෙන් පිළි ඉඳලා මරණයටපත් වුණොත් මොකෝ වෙන්නේ? නිරේ ගිහිල්ලා ඉපදෙනවා. ඒක තමයි වෙන්නේ. පුජ්‍යලයාගේ මේ චිත්තසංතානය තුල මරණාසන්නි පහළ වෙන චිත්ත වීදියට මේක ඇති වුණාට පස්සේ පුජ්‍යලයා ගිහිල්ලා නිරේ ඉපදෙනවා. ඉතින් ඔන්නෝක තමයි ඊර්ෂ්‍යාවට ආහාරය කියලා. ඊර්ෂ්‍යාවට ආහාර තමයි පුජ්‍යලයට ඒ පුජ්‍යලයාගේ සියලු වස්තු සම්පත් විනාශ වෙලා යන්නේ. අන්න එතකොට අර පුජ්‍යලයා සතුටටපත් වෙනවා. ඒ වගේම තමයි කෙනෙක් දකින්න මේ පුජ්‍යලයට මෙහෙම වෙන්න ඕන මේව විනාශ වෙලා යන්න ඕන කියලා දැකලා ඒ පුජ්‍යලයා එහෙම වෙන්නේ නැති වෙනකොට සමහර පුජ්‍යලයෝ ඉන්න වංචනිකව ලෝකෙ මෙහෙම හිතනවා. ඔය මොනව තිබුණත් වැඩක් නෑනේ. ඔය ඔක්කොම අනිත්‍යයිනේ. ඔය දුකයිනේ. ඔය ඔක්කොම නැති වෙලා යනවා. කවදා හරි අපි මැරිලා යනවනේ. ඒ නිසා ඕවා මේ උච්චර ලොකුවට හොයලා වැඩක් නෑ. ඔහොම ගෙවල් හදලා යනවා නරකන උච්චර මුදල් හොයලා වැඩක් නෑ කියලා වංචනික සහගත අදහසකට. ඒක හරි වංචනික දෙයක්. ඉතින් එතෙන්දි තියෙන්නේ ඊර්ෂ්‍යාවම තමයි. පුජ්‍යලයා ඊර්ෂ්‍යාව කියන එක වැහිලා නැගින සිතුවිල්ලක් හිතන තියෙන්නේ. ඒකට වංචනිකයි කියලා කියන්නේ. කෙනෙක් මේක මේ යථාර්ථ අවබෝධයක් ඇතුව කෙනෙක්ට ප්‍රකාශ කරනවා නම් ජීවිතය කියලා කියන්නේ මෙහෙම දෙයක්. මේක ඇතුලේ අපි වස්තු සම්පත් හොයන්න ඕන, ජීවිතේ ලස්සනට ජීවත් වෙන්න ඕන, මිල මුදල් හම්බ කරන්න ඕන. මේවත් කරන ගමන් පුළුවන් තරම් අපි ජීවිතේ ධර්මයට කැප වෙලා ධර්මය තුල ජීවත් වෙන්න ඕන කියලා මේ ජීවිතේ යථා ස්වභාවය තේරුම් ගන්න ඕන කියලා කෙනෙක් කියනවනම් ඒක ධර්මානුකූලව පහදා දෙනවා. නමුත් ඔය ඊර්ෂ්‍යා සහගතව කෙනෙක් කියන්න පුළුවන් ඕ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි ලෝකේ අපිත් කවදා හරි මැරිලා යන මොකටද ඔය වගේ ගෙවල් මොකටද ඔය වගේ වාහන කියලා ඒ වගේ කෙනෙක් වංචනික අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේක තමයි අපි කියන්නේ ඊර්ෂ්‍යාවට ආහාරය කියලා. එහෙනම් ඊර්ෂ්‍යාවට ආහාර ලබන්න මිනිසුන්ට අපි ඊර්ෂ්‍යා කරන්න ඕනේ. මොකටද තව කෙනෙක්ගේ වස්තු සම්පත් වලට අපි ඊර්ෂ්‍යා කරනවා. තව කෙනෙක්ට ලැබෙන දෙයට ඊර්ෂ්‍යා කරනවා. යම් පුජ්‍යලයක් ලෝකේ පෙර ජීවිතේ කරපු කුසල කර්මයට දීපු දාණයට මේ ආත්ම භාවය ඒ පුජ්‍යලයට ලැබෙනවා. ඒක තමයි ලැබි. මේ ලැබියව දිහා බලලා තමයි සතුටු වෙන්නේ. තව පුජ්‍යලයක ලැබෙන එක දිහා බලලා සතුටු වෙන්න පුළුවන් මිනිස්සු ලෝකේ අඩුයි. හැම මිනිහටම මෙහෙම සතුටු වෙන්න බෑ. එහෙම සතුටු වෙන්නේ අල්ප මාත්‍ර පිරිසක්. එහෙනම් බෝධිසත්ත්ව ගුණ තියෙන්න ඕන කෙනෙක්ට එහෙම සතුටු වෙන්න. ඒක දැකලා සතුටු වෙන්න සසරේ මට වඩා ඒ පුජ්‍යලයා දන් දීලා. ඒකයි ඒ ලැබෙන්නේ. එහෙම ලැබෙද්දී අනේ මේ පුජ්‍යලයට තව මේ ලැබෙන වස්තු වලින් පින්දහම් කරන්නත් හිත් පහළ වේවා. පෙර ජීවිතේ දන් දීපු නිසා තමයි මේව ලැබිලා තියෙන්නේ කියලා. අන්න එහෙම ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. එහෙම නැතුව අනුන්ට ලැබෙන දේ පිළිබඳව ඊර්ෂ්‍යාවෙන් වෛරයකින් කෙනෙක් බලනවා නම් ඒ පුජ්‍යලයාගේ ඒක පුරුද්දටම ගිහිල්ලා අවසානයේ මොකද්ද වෙන්නේ? අන්න මරණ මොහොතෙත් ඒක සිහි වෙලා අපාය උපද්දනවා. තිරිසන් ලෝකෙ උපද්දනවා, പ്രേත ලෝකෙ උපද්දනවා. කියන්නේ මේ තමන් තුල හදාගත්ත කෙලෙස් ටිකක් නිසා තමන් අපාය යනවා. ඒ පුජ්‍යලයා සමහරට දන්නේ නැහැ. ඒ පුජ්‍යලයා කවිසියක් කියන දන්නේ නැහැ මට මේ පුජ්‍යලයා ඊර්ෂ්‍යා කරලා වෛර කරනවා කියන්නේ. නමුත් අන්න තව කෙනෙක්ගේ දිහා බලාගෙන තව කෙනෙක්ගේ වස්තු සම්පත් ටික දිහා බලාගෙන ලැබීම් ටික දිහා බලාගෙන තව මිනිස්සෙක් තැවි ජීවත් වෙනවා නම් වැරද්ද තියෙන්නේ තමන් තුල. තමන් හිතන ආකාරය. තමන් හිතන ආකාරය හදාගන්න. ඒ නිසා ලෝකේ හැමදාම මේ කෙලෙස් සහිත මිනිස්සු තුල මේ කියන මේ චේතනාවන් විටින්ට ඇති වෙනවා. අන්න ධර්මය පිළිබඳව ඒ බුද්ධලයට අවබෝධයක් නැත්නම් ධර්මය තුල ජීවත් වෙන්නේ නැත්නම් අන්න මිනිස්සුන්ට ලැබෙන දේ පිළිබඳව ওই විදියට ඊර්ෂ්‍යා සහගත සිත් ඇති කරගන්නවා.
ඒ මිනිස්සයා විනාශ වේවා කියලා හිතින් ප්‍රාර්ථනා කරනවා. අනේ මේ මිනිස්සයා විනාශ වෙලා ගිහින් මේ සියලු දේවල් නැති වේවා භංග වේවා කියලා හිතන. එහෙම හිතන්නේ